වෙජිටබල් සුප් එකක් හදන්න යන්නේ. ඉතින් සුප් එකට අවශ්‍ය දේවල් තියෙනවා. මෙතන අල තියෙනවා, ඊට පස්සේ කැරට් කපා ගත්ත තියෙනවා, ඊට අමතරව බෝංචි තියෙනවා, ගෝවා තියෙනවා, ලූණු තියෙනවා, අවමිරිස් කරල් දෙයක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා සුදු ලූණු, මෙතන තියෙනවා පරිප්පු. කොහොමද අපි පරිප්පුත් දාලා සුපිරියට සුප් එක හදන්නේ කියලා වැඩි කැටෙන් දාන්න බෑ. ඔන්න ඔක්කොම ටික දැම්ම එක භාජනයේට. අර වලට පින්න ඔක්කොම ටික මෙතන තියෙනවා ඇඩ් වෙලා. ඊට පස්සේ මේකට පරිප්පු ටික දාගමු. ඔන්න පරිප්පු ටිකත් ඒකට දාගත්තා. දැන් ඊළඟට මේකට අවශ්‍ය දේවල් ටික ඇඩ් කරලා ඉපෙන්න. මේ ඔක්කොම දාගෙන දැන් මේක ඉපෙදියාදී වතුර දාලා බලමු හැලෙද්දී. මේ ඊළඟට ඇඩ් වෙන්න දේවල් තමයි මේ පේන්නේ. චිලි පවුඩර් පොඩ්ඩක් ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මේක වලක් දාන්න ඇති. ඊට අමතරව කොරියන්ඩර් පවුඩර් මොනවත් ඇඩ් වෙලා තමයි ඊළඟ රසක් එන්නේ. ඊට අමතරව මැගි එකත් ඇඩ් කරන්න ඕනේ. මැගි එකේ අර තියෙන පවුඩර් ටික අයින් කරලා. මේ තියෙන්නේ විනාඩි 10කට වගේ පස්සේ තමයි ඉපෙන්නේ ඉවරලා. දැන් මේකට මම ඇඩ් කරනවා මැගි එක. මැගි එක ඇඩ් කරා. මැගි එක ඇඩ් කරලා ඉවරලා මැගි එකේ පවුඩර් එහෙම ඇඩ් කරන්න එපා. ඒක වැඩක් නැහැ මේ සුප් එකේ. ඔන්න දැන් නම් සුප් එක ගාන්න වෙවිලා තියෙන්නේ පේනවා නේද? සුපිරියට තියෙනවා. දැන් මේක කරන්න තියෙන්නේ මේක අපව වාදනයකට දාලා මේක පොඩි කරන්න ඕනේ. පොඩි කරලා ටිකක් දාන්න මේක සෙට් කරලා හරි. ඔන්න වාදනයකට දාගත්ත මේක මෙන්න මේ හැන්දෙන් පොඩි කරන්න ඕනේ. පොඩි කරලා අරකට දාන්න ඕනේ පොඩි කරලා. ෆයිනලි සුප් එක ඔන්න